ආයිබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලි ඔබ සියලු දෙනාම. මෙවර කාන්තා එක් දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වෙන තුන්වන තරගය ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායම සමග හෙට සෙනසුරාදා කොළඹ ආර්.පී.එම්.දස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වෙනුවට මෙවර තරගාවලියේ සහභාගී වූ තරග දෙකෙන් එක තරගයක් පරාජයට පත් වී සහ අනෙක් තරගය වාසාව හේතුවෙන් අත්හැර දැමීම සමග පැසාදු ලකුණු එකක් ලබාගෙන පැසාදු ලකුණු සටහනේ 6 වන ස්ථානයේ රැඳී සිටිනවා. ප්‍රබල එංගලන්ත කණ්ඩායම මේ වෙනුවට සහභාගී වී තිබෙන තරග දෙකෙන් තරග දෙකම ජයග්‍රහණය කර පැසාදු ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේ ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා ඉන්දියාවේදී පැවැත්වුණු අතර එම තරගෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදවා ඩක්වර්ස් ලුයිස් න්‍යාය අනුව ඉන්දියා කාන්තා කණ්ඩායම ලකුණු 59ක ජයක් හිමි වුණා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ දෙවන තරගයේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පසුගිය ඔක්තෝබර් 4 වෙනිදා කොළඹ ආර්.පී.එම්.දස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණු නමුත් එදින දවස පුරා ක්‍රීඩාංගණයට අධහැණු වාසාව නිසා එම තරගය අත්හැර දැමීමට සිදු වුණා. ඒ අනුව පළමු තරගයට සහභාගී වූයෙන් පසුව දවස් 11ක විවේකයෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නැවතත් හෙට දිනේදී තරග මෙමට පිවිසීමට නියමිත වී තිබෙනවා. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වර 3ට පමණ ආරම්භ වන අතර ක්‍රීඩා ලෝලීන්ට මෙම තරගය කිසිදු ප්‍රවේශපත් ගාස්තුවකින් තොරව නොමිලේ ක්‍රීඩාංගණයට ගොස් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට උදා කර දී තිබෙනවා. ඊට අමතරව නිවසේ සිට තරගය නරඹන අයට TV1 නාලිකාව ඔස්සේ සහ ඩයලොග් TV ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව ඔස්සේ මෙම තරගය සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා. වත්මන් කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීමට අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුවන්නේ 6 වන ස්ථානයේ වෙනවා. ඒ අනුව මෙම තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ලවීමට නියමිත අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එය ඉදිරි තරගවලදී වාසිදායක වනු ඇත. මෙම තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායමේ පිතිකාරණයන් වන හේදර් නයිට්, නැට් සිල්වර්බ්‍රන්ට් සහ පන්දු යවනියන් වන ලයිවරන් බේල් සහ චාල්ස් ඩීන් යන ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක් එල්ල වී හැකි අතර ඔවුන්ව සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වුවොත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරගයෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර තරගාවලියේදී කාර්යබහුල කාලයක් උදා වෙනවා. ඒ අනුව ඉන්පසුව දින 3න් 3ට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රතිවාදීන් හමුවේ තරග වැදීමට නියමිත වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 17 වෙනිදා නව ශ්‍රීලංක කාන්තා කණ්ඩායම සමගත් ඔක්තෝබර් 17 වෙනිදා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමගත් කොළඹ ආර්.පී.එම්.දස ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිත වී තිබෙනවා. ඉන්පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝබර් 21 වෙනිදා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ඉන්දියාවේ ඩී.වයි පටිල් ක්‍රීඩාංගණයේදී අවසාන වශයෙන් ඔක්තෝබර් 24 වෙනිදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග කොළඹ ආර්.පී.එම්.දස ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිත වී තිබෙනවා. ඉහත සඳහන් කර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන සියලුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 3ට පමණ ආරම්භ වන අතර කොළඹ ආර්.පී.එම්.දස ක්‍රීඩාංගණයේ පවත්වන සියලුම තරග ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ඇතුළත් වීමට නම් ඉදිරියේදී පැවැත්වීමේ නියමිත තරග 5න් අවම වශයෙන් තරග 3ක්වත් ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. ඉතින් මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වෙන තරගවල තොරතුරු සමගින් නැවත හමුවේ බලාපොරොත්තු ඇතිව අදට මම ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.